සුබ දවසක් හැමෝටම. අද මං ගෙනාවේ කලෙක්ටිව් රීඩින් එකක්. ඒ මොකක් ගැනද කිව්වොත් ඔයා මේක බලන දවසේ ඉඳලා ඉදිරියට දවස් 7ක් ඇතුළතදී ඔයාට මොනවද වෙන්නේ කියන දේ ගැනයි. එහෙනම් අපි බලමු මොනවද ඒ කරුණු කියලා. මේ කියන කරුණු වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. හරි. ඔයාලගේ ගෙදර කළු පාට පූසෙක් හරි බල්ලෙක් හරි ඉන්නවනම් ඔයාට මේක බලන්න පුළුවන්. ඔයා දැන් ඇඳගෙන ඉන්න ඇඳුමේ කළු පාට තියෙනවනම් එහෙම නැත්නම් කළු පාට ඇඳුමක් නම් ඔයා ඇඳගෙන ඉන්නේ ඒත් ඔයාට මේක බලන්න පුළුවන්. ඔයාට දැන් ඉන්න තැනට කළු පාට කුඩයක්, කළු පෑනක්, කළු පාට සපත්තු දෙකක්, කළු පාට බෑග් එකක් වගේ කළු පාට මොනවා හරි දෙයක් පේන්න තියෙනවා නම් මේක බලන්නත් පුළුවන්. ඔයා මේ වීඩියෝ එක බලන්නේ ඇඳේ ඉඳලා නම් ඒත් ඔයාට මේක බලන්න පුළුවන්. ඒ වගේම ඔයාද කොහේ හරි ගමනක් යන්න හිතාගෙන ඉන්නවා නම් ඒත් ඔයාට මේක බලන්න පුළුවන්. ඔයා මේක බලන දවසට කලින් දවස් 3ක් ඇතුළතදී ඔයාට තුවාලයක් වෙලා ලේ ආවනම් මේක ඔයාට බලන්න පුළුවන්. හරි. මේ කිව්ව කරුණු වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු ඔයාට මොනවද මේ සතියේදී වෙන්නේ කියලා. ඔයා මේක බලන සතියේ ආරම්භයේදීම ඔයා මොනවා හරි තීරණයක් අරගෙන ඒක ඔයාම ක්‍රියාත්මක කරනවා. ඔයා හරිම උද්‍යෝගයෙන් මේ සතිය ආරම්භ කරන්නේ. ඔයාගේ තියෙන මොනවා හරි බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමේ තද ආශාවක් ඔයාට ඇති වෙනවා. ඔයා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඔයාගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය මේ සතියේ ආරම්භක දවසේ ඉඳලා ඔයාට ලැබෙනවා. ඔයා අනිත් අයට උපදේශකයෙක් වෙනවා. ඔයා මේ ඉදිරි සතියේදී ගොඩක් වගකීම් දරන කෙනෙක් වෙනවා. ඒ වගේම ඔයා ඔයාගේ හැඟීම් පාලනය කරගන්න ඕනේ. සතියේ මැද භාගයේදී ඔයාට උදාසීන ගතියක් දැනෙන්න පුළුවන්. යම්කිසි පාඩුවීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම කවුරු හරි ඔයාව පාවා දීමකට උත්සාහ කරන බව පෙන්눔 කරනවා. ඒ නිසා සතියේ මැදදී ඔයා තරමක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ආදර ජීවිතය සම්බන්ධව කල්පනාකාරීව කටයුතු කරන්නත් ඕනේ. මොකද සතිය මැදදී සම්බන්ධතාවලට එතරම් හිතකර තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. නමුත් සතිය අවසන් දින කිහිපෙදී මේ තිබුණු තත්ත්වයන් පහ වෙලා ගිහින් ඔයාට සහනය උදා වෙනවා. ඔයාගේ ආදායම් හා වියදම් තත්ත්වය සමබර වෙනවා. ඔයාට ණයක් තියෙනවා නම් ඒ වගේ කොටසක් හරි ගෙවා ගන්න ඔයාට මුදලක් ලැබෙනවා. ඒ වගේම මේ දින කිහිපය තුලදී සිද්ධ වුණු දේවල් ගැන ඔයා ආපසු හැරී බැලීමකුත් කරනවා. ඇයි මට මේ දේ මෙහෙම සිද්ධ වුනේ? මට කොතනද වැරදුනේ කියන දේ ගැන ඔයා සොයා බලනවා. ඔයා දැනට තනිකඩයි නම් ඔයාට හොඳ විවාහ යෝජනාවක් එන්න ඉඩ තියෙනවා. ඔයාගේ මනසට දැනෙන අසහනකාරී ගති පහ වෙලා ගිහින් මනසට සැහැල්ලුවක් දැනෙනවා. සතිය අවසානයේදී ඔයාට සතුටු වෙන්න පුළුවන් මොනවා හරි දෙයක් සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට ඒක අලුත් ආදර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් කියලා තමයි පෙන්වන්නේ. එහෙම නැත්නම් ඔයාට හොඳ මිතුරෙක් මුණ ගැසීමක් වෙන්න පුළුවන්. ඇත්තටම සතියේ මැදදී ඔයාගේ සිතේ තිබුණු පීඩනයන්, ඇති වුණු වේදනාවන් ඉවත් වෙලා සතිය අගදී ඔයාගේ මනසට විශාල සහනයක් ලැබෙනවා.